ඔන්න එකමත් එක ඈත පිටිසිර ගමක පුංචි පවුලක් ජීවත් වුණා. මේ ගෙදර හිටියේ අන්දරේ කියලා පොඩි කොළුවෙකුයි එයාගේ අම්මයි තාත්තයි විතරයි. තාත්තා මහන්සි වෙලා කුලී වැඩ කරලා තමයි මේ පුංචි පවුල බලාගන්නේ. හැබැයි මේ පුංචි අන්දරේ නම් ටිකක් විතර සෙල්ලක්කාරයි. ඒ වගේම කෑමට බීමට හරිම පෙරේතයි. අන්දරේ ඇති දැන් සෙල්ලම් කරා. යන්න ගිහින් පාඩම් කරන්න. අනේ අම්මේ තව ටිකක් සෙල්ලම් කරන්නම්. නෑ දැන් හොඳටම ඇති සෙල්ලම් කරා. පාඩම් වල ටික හොඳට කරගෙන ලොකුනාම අද රස්සාවක් කරන්න ඕනේ. පව්වර තාත්තා කොච්චර මහන්සි වෙනවද අපිව ජීවත් කරවන්න. යන්න ගිහින් පොතක් බලා ගන්න. හොඳයි අම්මේ මම පාඩම් කරන්නම්. අන්දරේ අම්මගේ කීම අහලා පාඩම් වැඩ ටික කරන්න පටන් ගත්තා. අම්මේ කන්න මුකුත් නැද්ද බඩගිනි. ඒක හොඳ බඩගින්නක්. හැම වෙලේම කන එකයි සෙල්ලම් කරන එකයි විතරයි. දැන් ටිකකට කලින් නේද කෑවේ? අනේ අම්මේ තියනවා නම් දෙන්නක මොනවා හරි කන්න. හොඳටම බඩගිනි. නෑ පුතේ කිව්වාම අහන්න. තියෙන කෑම ටිකත් ඔක්කොම කෑවේ පුතාමනේ. කෑවට කමක් නෑ. ඒත් දැන් තාත්තට ඉස්සර වගේ වැඩක් පලක් ලැබෙන්නේත් නෑ. තාත්තා ගෙදරට බඩු ටිකක් හරි කියන්නේ බොහොම අමාරුවෙන්. අපි ඒව අර පරිමස්වෙන් පාවිච්චි කරන්න ඕන පුතේ. ඉතින් අම්මගෙන් කෑම ඉල්ලුවාට අන්දරේට ඒ වෙලාවේ නම් කෑම මුකුත් ලැබුණේ නැහැ. ආමිනේ ගෙදර මොකුත් අඩුපාඩු නෑ නේද? මේ දවස් ටිකේ හරියට කුලී වැඩක් හම්බෙන්නෙත් නෑ. මේ දුප්පත් ජීවිතෙන් කවදා ගොඩ එන්න වේද දන්නේ නෑ ආමිනේ. ගෙදර නම් ගොඩක් අඩුපාඩු තියෙනවා අපි මහත්තයා. ඒත් මම තියෙන ටික අර පරිමස්වෙන් පාවිච්චි කරනවා. ඒක හොඳයි. තියෙන දේවල් වලින් මේ දවස් ටිකේ අපිට අමාරුවෙන් හරි ජීවත් වෙන්න වෙනවා. කුඹුරු වැඩත් ඉවර එකේ මේ දවස්වල කුලී වැඩත් හොයාගන්න අමාරුයි. අන්දරේට කොහොම හරි උගන්වලා හොඳ තැනක රස්සාවක් කරන් දෙන්න ඕනේ. නැත්තම් මේ කොල්ලට කවදා හරි වෙන්නේ කුලී වැඩ ටික කර කර අපිට වගේ දුක් විඳින්න. ඔව් හාමිනේ ඒක නම් ඇත්ත. ඒ වුණාට මේ කොල්ල කරන්නෙම සෙල්ලම් කරන එක විතරමනේ. ඉගෙන ගන්න කිසි උනන්දුවක් නෑ. ගෙදර අඩුපාඩු හා තමන්ට වෙලා තියෙන ඉරණම ගැන මේ දෙන්න කතා බහ කරමින් හිටියා. අහල පහල කුඹුරු වැඩත් අවසන් නිසා අන්දරේගේ තාත්තට නම් කිසිම වැඩපලක් හම්බුනේ නැහැ. ගෙදර දර ටිකක් ඉවර වීගෙන එන්නේ. පුළුවන් නම් දර ටිකක් හොයාගෙන ගෙනත් දෙන්නකෝ. මේ දවස්වල කුලී වැඩක්වත් නැතිව ගෙදරට වෙලා ඉන්න එකේ. හොඳයි හාමිනේ මම හෙට උදේම කැලේට ගිහිල්ලා දර ටිකක් හොයාගෙන එන්නම්. හා හොඳයි මහත්තයා. හාමිනේ කාලා යන්න මොකුත් නැද්ද? අනේ මහත්තයෝ මම තාම උයලත් ඉවර නෑ. ගෙදරට ගෙන පිටි වගේක් නම් ඉතිරි වෙලා තිබ්බා. වත්ති පහල පොල් ගහේ පොල් ගෙඩියකුත් වැටලා තිබ්බා වගේ මතකයි. ඉතින් මම එක පහුලගෙන ඇවිල්ලා පිටු ටිකක්වත් හදන්න කියලා ලෑස්තිනේ. ඒක හොඳයි. පුළුවන් නම් මම පිටු හදනකන් ඉඳලම කැලේට යන්න. නැත්තම් බඩගින්නෙම ඉන්න මේ මහත්තයාට. අනේ හාමිනේ එතකොට තව වෙලා යනවනේ. අවුව සැරත් වැඩි වෙනවා. ඉතින් මේ යන තරමට හොඳයි. හා මහත්තයා එහෙනම් මේ වතුර බෝතලේවත් අරන් යන්න. මම පිටු ටික හදලා ඉවර වුණාම අන්දරේ අතේ කපන තැනට එවන්නම්. හාමිනේ එහෙම කරන්න එහෙනම්. ඉතින් මේ අන්දරේගේ තාත්තා ගෙදර දර ටිකත් නැති නිසා දර කපන්න කියලා හිතාගෙන කෑමවත් කන්නේ නැතුව බඩගින්නෙම කැලේට ගියා. දැන් නම් බඩගිනි. ඊයේ රැට කෑවෙත් නෑනේ. ආමිනේ තාම පිට්ටු හදලා ඉවර නැද්ද දන්නේ නෑ. පුතේ මේ පිටු කැලේ තුන තාත්තට ගිහින් එන්න.
තාත්තා උදේට වතුර බෝතලයක් විතරයි අරන් ගියේ. මගේ හොඳ පුතා වගේ මෙන්න මේ පිට්ටු කැවි තුන තාත්තට ගිහින් දෙන්න දර කපන දැනට තාත්තා හොඳටම බඩගින්නේ ඇත්තේ. අම්මේ මම ගිහිල්ලා දෙන්නම් තාත්තට. ඉතින් මේ අන්දරේ තාත්තර දෙන්න කියලා දුන්නු පිට්ටු කෑලි තුනත් අරගෙන කැලේට යන්න පිටත් වුණා. මෙහෙම ටික දුරක් යද්දී අනේ අම්මා මට මේ පිට්ටු කෑලි තුන තාත්තට දෙන්න කියලා දුන්නට තාත්තා කොහොමත් මට මේකෙන් එක කෑල්ලක් දෙනවනේ. තාත්තා තනියම කන්නේ නෑනේ. ඒක නිසා මම මේකෙන් එක කෑල්ලක් දැම්මම කනවා. කොපමණ බඩගින්නේ හිටියත් තාත්තා අන්දරේට නොදී තනියම නොකන බව සිතා පිට්ටු කෑලි තුනෙන් එක පිට්ටු කෑල්ලක් මගදිම කෑවා. තව පිට්ටු කෑලි දෙකක් විතරයි ඉතුරු වුණේ. ඉතුරු පිට්ටු කෑලි දෙකත් අරගෙන දර කපන තැනට යන්න ආයෙත් පිටත් වුණු අන්දරේ ගලක් උඩ ඉඳගෙන මෙහෙම හිතනවා. අම්මෝ හොඳටම මහන්සි. ආයෙත් බඩගින්නකොත් එනවා හැබැයි. තව පිට්ටු කෑලි දෙකක්ම තියෙනවා. ඔය දෙකින් තාත්තට දුන්නාම කොහොමත් තාත්තා ඔය දෙකින් එකක් මට ආයෙත් දෙනවනේ. මේ බඩගින්නකුත් තියෙන එකේ දැන්මම එකක් කනවා ඉතින්. අනේ දැන්නම් හොඳටම බඩගිනේ. හැබැයි දැන්නම් අන්දරේ ළඟම එනවා ඇති නේද? ඉතින් ඔහොම හොඳටම බඩගින්න දර කපන තාත්තා අන්දරේ කෑමත් අරගෙන එනකල් මග බලාගෙන හිටියා. අම්මා දුන්න පිට්ටු කෑලි තුනෙන් අන්තිමේටම ඉතිරුණු එක පිට්ටුවක් අරගෙන එන අන්දරේ ආයෙත් නැවතිලා මෙහෙම කල්පනා කරනවා. තාත්තා මට කොහොමත් ආදරෙයි. තාත්තා කවදාවත් මට නොදී කිසිම දෙයක් තනියම කන්නේ නෑ. ඒක නිසා මේ තියෙන එක පිට්ටු කෑල්ල කොහොමත් තාත්තා ආයෙත් මටමනේ දෙන්නේ. පුතේ කෝ කෑම එක? අනේ තාත්තේ මට සමාවෙන්න. ඒ ටික මම එන ගමන් ඔක්කොම කාලා ඉවර කරානේ. ඉතින් මේ අන්දරේ අතින් සිදුවුණු දේ තාත්තට විස්තර කරා. අම්මා දුන්නු පිට්ටු කෑලි තුන අන්දරේගේ තියෙන කෑදරකම නිසා මගදිම කාලා ඉවර කරා. අන්තිමේට මුනේ තාත්තට බඩගින්නෙම ඉන්න සිද්ධ වෙච්ච එක. උණු සිදුවීම තාත්තා හොඳින් තේරුම් ගත්තා. කමක් නෑ පුතේ. මගේ පුතාගේ බඩ පිරුණා නම් ඒ ඇති මට. මම මේ අම්මා දුන්න වතුර බෝතලෙන් වතුර ටිකක් බීලා ඉන්නම්. අවසානයේ මේ පුංචි අන්දරේ තේරුම් ගත්තා තමන් ගැන විතරක් නොසිතා අනිත් අය ගැනත් හිතන්න ඕනේ කියලා. කොහොම හරි අන්දරේගේ තාත්තා වතුර බීලා බඩගින්න යම් තාක් දුරට සමනය කරගෙන කපපු දර ටිකත් කපාගෙන ගෙදර ගියා.